Facebook එකේ තාමත් සල්ලි එන විදිහට page එකක් හදාගන්න බැරි වුණා නම් මම අද කියලා දෙන්නේ මේක හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන. ඔයාලට තාමත් Facebook page එකක් නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලලා හදලා ඔයාලට පුළුවන් Facebook එකෙන් ඇති වෙන්න සල්ලි හොයන්න. මුලින්ම යන්න ඔයාගේ Facebook එකට බලන්න. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා ඉරි තුනක්. අන්න එතන එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ නම පෙන්වන තැනක් එනවා. අන්න එතන එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ Facebook එක පෙන්නයි. මේ තියෙන්නේ මගේ normal Facebook එක. ඉතින් normal Facebook එකෙන් අපිට සල්ලි හොයන්න අවස්ථාවක් නැහැ. ඒක නිසා අපි මේ normal Facebook එක page එකක් විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට Facebook එකේ සල්ලි එන විදිහට හදාගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් දැන් අපි මේ normal Facebook එක page එකක් විදිහට හරවමු. ඒකට ඔයාලා කරන්න ඕනේ බලන්න දකුණු පැත්තේ කෙළවරේම තිත් තුනක් තියෙනවා. අන්න එතන එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට setting ටිකක් එනවා. මෙන්න මෙතන බලන්න පහළටම එනකොට මෙන්න මෙතන තියෙනවා turn on professional mode කියලා. අන්න එතන අපි එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට setting එකක් එනවා. මෙන්න මෙතන තියෙනවා turn on කියලා නිල් පාට බටන් එකක්. අන්න එතන එකපාරක් අපි ටච් කරගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ විදිහට එනවා. මෙන්න මෙතන බලන්න පහළම තියෙනවා next කියලා බටන් එකක්. අන්න එතන අපි එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊළඟට එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනත් අපි next බටන් එක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊළඟට ඔයාලා එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන උඩ public කියන තැන දීලා පහළ බලන්න next කියලා බටන් එකක් තියෙනවා. අන්න එතන එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන confirm කියලා එනවා. අන්න එතන එකපාරක් අපි ටච් කරගන්න ඕනේ. මෙතනත් පහළ තියෙන next බටන් එක ඔයා එකපාරක් ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනත් පහළම තියෙනවා next කියලා බටන් එකක්. අන්න එතන එකපාරක් අපි ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ normal Facebook එක page එකක් විදිහට හැදුනාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ profile photo එක වෙනස් වෙන්නේ. ඉතින් මෙතන ඔයාගේ profile photo එක වෙනස් වෙන විදිහ ඔයාලට පෙන්වලා තියෙනවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙනවා next button එකක්. අන්න එතන අපි එකපාරක් touch කරගන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ normal Facebook එක දැන් page එකක් විදිහට හැදිලා තියෙන්නේ. මෙන්න මෙතන congratulations කියලා message එකක් ආවා. ඉතින් ඔයාගෙත් මෙන්න මේ විදිහට congratulations කියලා message එකක් ආවොත් ඔයාගේ normal Facebook එක දැන් page එකක් විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේක සාර්ථකව වෙලාද කියලා. ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන උඩම දකුණු පැත්තේ තියෙනවා ඔයාගේ profile photo එක. අන්න එතන එකපාරක් මෙන්න මේ විදිහට touch කරන්න. ඊට පස්සේ ඔයාගේ Facebook එකේ නම පෙන්වන තැනක් එනවා. අන්න එතන අපි එකපාරක් touch කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ normal Facebook එක page එකක් විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම ඔයාලට වීඩියෝ එකක් ගෙනවා Facebook එකේ කොහොමද හරියට post එකක් upload කරන්නේ. ඒ වගේම අපි Facebook එකට දාන ෆොටෝ වලට වීඩියෝ වලට කොහොමද හරියටම සල්ලි හොයන්නේ කියලා මම ඔයාලට වීඩියෝ එකක් ගෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ Facebook එක follow කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න වීඩියෝ එක share කරන්න.